දැන් අවසාන කරුණ වශයෙන් මම සාකච්ඡා කරන්න යන්නේ මේ කොහොමද අපි මේ efficient study එකක් අපි කරන්න කියන එක. ඒක තමයි වැදගත්. අපි දන්නවා මම දන්න විදිහට ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා මේ efficient study කියන එක හරියට ෆලෝ කරනවා. එයාලා කරන්නේ සාමාන්‍ය අපි දන්නවා දැනුම ට්‍රාන්ස්මිට් වෙන්නේ. ඒ කියන්නේ දැනුම අපෙන් තව එක්කෙනෙකුට තව කෙනෙක් සාමාන්‍ය ගුරුවරයෙක්ගෙන් ළමයෙකුට කොහොමද ඒක ට්‍රාන්ස්ෆර් වෙන්නේ කියන එක පොඩ්ඩක් බැලුවොත් ගොඩක් අපි ලෙක්චර් එකක් කරන වෙලාවේදී ස්ටුඩන්ට්ගේ ෆෝකස් එක ඉතාම වැදගත් වෙනවා. ගොඩක් අය පළවෙනි වතාවට ගොඩාක් හොඳ රිසල්ට් දාන ස්ටුඩන්ට්ලගේ රහසක් තමයි මේ ලෙක්චර් එක යන වෙලාවේ හොඳට යා ෆෝකස් එකේ ඉන්නේ. මොකද ඒකේ තියෙන දැන් බේසික්ස් වල ගත්තොත් ඒකේ මූලික කරුණු ටික හරියට ඉගෙන ගත්තොත් ආයෙ ගෙදර ගිහිල්ලා කරන්න යන්නේ නැහැ. මොකද මේක ප්‍රින්සිපල් එක ගන්න තියෙන එක වෙනස් වෙන්නේ නැහැ. ඒක ඉංග්‍රීසිද මේ ටැමිල්ද එහෙම නැත්නම් වෙන ලැන්ග්වේජ් එක කියලා වෙනස් වෙන්නේ නැහැ. මූලධර්ම කොහෙත් එකයි. මේත් එකයි මේ පිටරටත් එකයි. මේ මූලධර්ම හරියට ඉගෙන ගත්තොත් ඒක තමයි අපිට ඇප්ලයි කරන්න තියෙන්නේ. ඉතින් ඒක ඇප්ලයි කරගන්න හරියට දැනගන්න ඕනේ. එහෙමනම් ස්ටුඩන්ට්ගේ ප්‍රධානම මේ රික්වයර්මන්ට් එක තමයි හරියට ફોකස් එක තියන්න ඕනේ මේ ලෙක්චර් එක යන වෙලාවදී. ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ඒක කරන්නේ නැහැ. ඒ ફોකස් එක නැහැ. මොකද ඒ වෙලාවේ හරියට නෝට් එක ලියාගන්නෙත් නැහැ. සමහරවිට වෙන කාගේ නෝට් එක අරන් ගෙදර ගිහිල්ලා කරන්න බලන්න. අපි දන්නේ විදිහට සාමාන්‍ය නොලෙජ් එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ ලෙක්චර් තියෙන පැයකට විතරයි හරියට. ඊට පස්සේ තමයි නොලෙජ් එන්නේ ඩ්‍රොප් වෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. ඒකින්ද තමයි ඒ කියන්නේ සබ්ජෙක්ට් එකට සූදානම් වෙනවා නම් ඒ පැය දෙක තුල එතන තමයි හොඳ ફોකස් එකක් තියෙනවා. ඒ වෙලාවේ වැදගත් කරුණු තමයි නෝට් ඩවුන් කරගන්න. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා තමන්ට අත්තම් කරන් දෙන ඕන ටියුටෝරියල් ටික ඒ ටික තමයි හදන්නේ. මොකද ඊට පස්සේ තමන්ට මේ සබ්ජෙක්ට් එක හරියට තේරෙනවා. එතකොට යාට කොන්ෆිඩන්ස් එකක් හැදෙනවා. එනදී ඒක තමයි වැදගත් වෙන්නේ. එහෙනම් ඒ කරන වෙලාවේ කියන්නේ සබ්ජෙක්ට් එකක් තමයි උගන්වන වෙලාවේදී තමයි හොඳ ફોකස් එකකින් ඉඳලා තමයි වැදගත් කරන නෝට් ඩවුන් කරගෙන තමයි නෝට් එක කම්ප්ලීට් කරන්නේ. ඒ වෙලේ හරියට අල්ලගත්තොත් ආයෙ කරන්න අවශ්‍යයි. මොකද ගොඩක් ළමයි එහෙම අල්ලගෙන නැතුව ආයෙ තීරි ක්ලාස් එකට යනවා, ආයෙ තීරි ක්ලාස් එකට යනවා. ඒක තේරුමක් වෙන්නේ නැහැ. ඒ තමයි ફોකස් එක තමයි වැදගත්. ඒ ලෙක්චර් කරන ටයිම් එක. ඉතින් මේක පිසිබෝටි දන්නේ අනිත් සබ්ජෙක්ට් වල පොට්ටු. කොහොමද ඕන සබ්ජෙක්ට් එකකට මේ ටික ෆලෝ කරොත් තමන්ට හරියටම තමන්ගේ රිසල්ට් එක ගන්න පුළුවන්. තමන්ට ඉෂුව කරන්න පුළුවන් එක්සෑම් එකට යන්න කලින්. එහෙනම් සුබ දවසක් ඔක්කොටම බලන්න මොනවද කමෙන්ට්ස් තියෙනවා නම් ඔයාලට කමෙන්ට්ස් දාන්න පුළුවන්. මට හැකියාව තිබුණේ ඒකට මම හැකියාව තියෙන විදිහට මම ඒකට රිප්ලයි එකක් දෙන්නම්. එහෙනම් thank you.